ඔයාලගේ සුබ දවසක්. මේ මම කලින් දවසේ මැරිනේට් කරගෙන තියාගත්ත ෂවර්මා එක, චිකන් ෂවර්මා එක හදාගෙන ගන්න චිකන් බ්‍රෙස්ට් එක ගන්න මම ෆුල් බෑග් එකක් ගත්තේ. එතකොට ඒකේ පීසස් 6ක් තිබ්බා. මම කරේ මොකද්ද ඒවා දෙකට මැදින් කපා ගත්තා. ඒතර මේ වගේ පීසස් ඔයාලට එන්නේ. ඒකට මම එකතු කරගත්තා දහි යුෂ, ඔලිව් ඔයිල්, pepper paste ටිකක්, some spices ඒ කියන්නේ ඔයාලා දාන 3-5 ටිකක්, කහ ටිකක්, ගම් මිරිස් ටිකක් ඒ ටික එකතු කරලා pepper paste කියන්නේ මෙන්න මේකෙන් ටිකක් එකතු කරගත්තා. මේ වගේ paste curry paste ටිකක් ඒ නැත්නම් chicken paste තියෙනවා. ඒ වගේ paste ටිකක් මේකට එකතු කරගන්න. ඊළඟට සලාගත්ත සුදු ලුණු. මම අපව කියන lemon juice, olive oil, pepper paste ටිකක්, some spices, garlic mince. සුදු ලුණු සලාගත්ත ටිකක්, 3-5 ගම් මිරිස්, ඒ වගේම මම මේකට එකතු කරගත්තා යාම්තම් කහ ටිකක්. ඒ ටික එකතු කරගන්න. ඊළඟට මේකට අර පේස්ට් එක ටිකක් දාගන්න, ඔලිව් ඔයිල් ටිකක් දාගන්න, ලුණු දාගන්න සහ දහි යුෂ ලෙමන් ජූස්. ඒ ටික දාගෙන කලින් දවසේ රෑ මම මේ මැරිනේට් කරන් තියෙන්නේ. දැන් මම දැන් මේක හදන්න යන්නේ. එහෙනම් අපි ඊළඟ ටික බලමු. හරි. දැන් ඊළඟට අපි මේ වගේ බයරක්ස් එකක් ගන්නද ඕනම තියෙන oven එකට දාන්න පුළුවන් මොකක් හරි ප්ලේට් එකක් ගන්න ටිකක් ඩීප් එකට තියෙන. ඒක ඇදලා දැන් මම මේ හදාගත්ත ටික මේකේ සෙට් කරගන්න යන්නේ. මේ වගේ ලොකු ලුණු ගෙඩියක් ගන්න. ටිකක් ලොකු එකක් ගන්න. white onion තියෙනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ. මගේ ගෙදර තිබෙන්නේ. ලොකු ලුණු ගෙඩියක් අරගෙන දෙකට මැදින් කපා ගන්න. ඊට පස්සේ දැන් අපි මේක රඳව ගන්න යන්න ඕනේ මේකේ. ඔයාලට මේ තියෙන මේ විදිහට ස්ටික්ස්. මේ විදිහට බැම්බූ ස්ටික්ස් අරගෙන මේ විදිහට බැම්බූ ස්ටික්ස් එකක් ගන්න. මේ වගේ බැම්බූ ස්ටික්ස් එකක් අරගෙන මේකේ රඳව ගන්න. මේකේ මේ විදිහට රඳව ගන්න. ඕකේ. හරි. මේ විදිහට මේ බැම්බූ ස්ටික් එක මේ විදිහට රඳව ගන්න මේකේ. ඒ රඳවගෙන ඉන්නාට පස්සේ දැන් මේ තියෙන අපි සීසන් කරගත්ත චිකන් ටික දැන් අපි මේකට අසුර ගමු. මේ විදිහට මේ විදිහට අසුරව ගන්න තියෙන්නේ ඔයාලා දැකලා ඇතිනේ. ඔය රෙස්ටුරන්ට් වල එහෙම ෂවර්මා හදනව නේද? මෙන්න මේ විදිහට මේක අපි දැන් දාගමු. ඕකේ. හරි. මේ තියෙන්නේ මේ විදිහට මේක රඳව ගන්න කව ඇටේද දන්නේ නැහැ. මේ විදිහට රඳව ගන්න. රඳවගෙන ඉවර වෙලා දැන් මේ ඊට මැරිනේට් කරගත්ත මේ ජූස් ටික මේකට පින් දාගන්න. ග්‍රේවි එක අපරාධනේ. ඕකේ. දැන් ඊළඟට මේක අපිට තියෙන්නේ oven එකේ දාගන්න. oven එකේ දැම්මට දැන් මේ අපරාධනේ දැන් මේ ස්පේස් එක මම යූස් කරගන්නවා. මම මේකට අල තව ලුණු ටිකක්. අපි සාමාන්‍ය චිකන් සිනේ එක හදනකොට දාගන්නේ. බෙල් පෙපර් ගෙඩියක්. ඔය වගේ කපලා දාගන්න. අල මේ පොත්ත සුද්ධ කරන්නේ නැතුව ස්කින් එක පොත්ත සුද්ධ කරන්නේ නැතුව හොඳට හොදලා අරගෙන පොත්ත පිටින්ම මේ කොටු හැඩයකට හරි ඔයාලා කැමති හැඩයකට කපා ගන්න. ලුණු ගෙඩියක්, අල ගෙඩියක්, බෙල් පෙපර් ගෙඩියක් ඉතින් දාන්න. මොකද මේ ජූස් එකත් එක්ක මේ ග්‍රේවි එකත් එක්ක ඒ ටිකක් හැම වෙනකොට ඉතින් රසයි අපරාධනේ මේක හිලෙන්න දෙන්නේ අපි නිකන්. එතකොට මම දැන් මේකට එළෝ ටිකකුත් දාගන්නවා. ඕකේ. මෙන්න මේ විදිහට තමයි දැන් ෂවර්මා එක අපි සෙට් කරගන්නේ. බැම්බූ ස්ටික් එක ටිකක් හයියයි නම් හොඳයි. මම හිතන්නේ චිකන් වැඩි මේකට. කමන්නේ ඔයාලට පුළුවන් විදිහට ඔයාලා මේක හදාගන්න. ඕකේ. මම උඩට සීසුණාවා. නාසෙයිද? හරි. එතකොට දැන් මෙන්න මේ විදිහට හදාගෙන ඉවර වෙලා දැන් මම මේ විදිහට කපාගෙන කොටු කොටු හැඩයට මම කිව්වේ මේ විදිහට අල්ල බෙල් පෙපර්ස් ඔය තියෙන ටික ලුණු ඔන්න කපාගෙන ඒ ටික මම දාගත්තා. මට අමතක වුණා කියන්න අර ඊට පස්සේ ලුණු අපි ඉතුරු භාගෙ තියෙන්නේ එන්න එක ගහගන්න මෙන්න මේකට. බලන්නකෝ මේ මට මේක ගහන්න බෑ. මොකද බර වැඩි. බර වැඩි නිසා මේක වැටෙන්න බලනවා. ඔයගොල්ලෝ භාගයක් වගේ මේක හදනවා නම් අර ඉතුරු කපාගත්ත ලුණු ගෙඩි භාගෙ මෙහෙම උඩට මෙහෙම ගහගන්න. හරි. ඉතින් මට මේක දැන් දාගන්න බෑ. මම ඒකෙන්ද මේක කොහොමම කියලා හදනවා. හරි. එහෙනම් දැන් මට මේක තියෙන්නේ
අවන් එකට මට දාගන්න තියෙන්නේ. දැන් මේක ඉවරයි. අවන් එකට දාගත්තට පස්සේ ඊළඟ වීඩියෝ ක්ලිප් එකේ මම ඔයාලට දෙන්නම්.